මම දැක්ක මේ අධිකරණ ඇමතුමාට ඉල්ලාස් වෙන්න කියලා කිව්වා මල්ලි සිද්ධියක් වෙන ගානේ ඉල්ලාස් වෙන්න කිව්වොත් එහෙම මල්ලි රාජ්‍යයක් රටක් කරන්න හම් වෙන්නේ ඒක. මොකද දෙයට ඉල්ලාස් වෙන්න කිව්වොත් මේක හිතන්නේ මම දන්නේ මගේ පුරවැසියෙක්ට මගේ මතේ මේක අධිකරණ ඇමතුමා අධිකරණ සහ බන්ධනාගාර පුනරුත්ථාපන ඇමතිවරයා සැලසුම් කරලා කරපු දෙයක් නෙමෙයිද? ඒ මොන්ස්ටේක්ලි කොළඹ මේක උනේ මීගමුවේ. ඉතින් මේක අතුලාන්තිය ඇතුළු කෝරියක්. ඒක ඉතින් හරි දේවල් කිසිම දෙන්න ඕනේ. මේක ඉතින් හෙටත් නැති වෙන්න පුළුවන්. අනිද්දාත් නැති වෙන්න පුළුවන්. මොකද ඒක කාමරයක මේකක් තියෙනවා. ශාලාවකින් ඒ ආයෙත් ආවෙනවා ඊට පස්සේ ආයෙත් දලරෑ පහමාර වෙටි වහනවා මම කියලා. ඒ ඇතුලේ ගෝරියක් කියොත් මොනාරි වුණොත් ඒක එනකන් මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයකදී මම හිතිය මිනිහෙක්ට මම කියන්නේ. ඒ කියන්නේ මාව ඉස්සල්ලාම ගිල්ල දැම්මේ මල්ලි පල්ලන්සේනේ මෙතන හිටිය දවස් 14 ඊට පස්සේ කිලෝම්පිටිය ආමරේ මෙතනට ඕප නම්දරා පටින් කාමරයකට තමයි මාවත් දැම්මේ. මටත් ඒ දේ විතර තිබුණා. ඉතින් හැබැයි එහෙම දෙයක් වුණා නම් අවුල් දෙන්නේ ඉස්සෙල්ලා මේ යන්න දෙන්න තිබ්බා. ඒ වගේ දේවල් මම අත්දැකීම් තියෙනවා දැකලා තියෙනවා. කාලේ ඒ වගේ අතුරු අවස්ථාවක් තිබුණා. ඒක මත දෙකක් තියෙනවා. සමහර අය කියනවා පහසුකම් මදි කියලා. සමහරු කියනවා බන්ධනාගාරය කියන්නේ 5 ස්ටාර් හෝටලෙ නෙමෙයි කියලා කියනවා. මත දෙකක් තියෙනවා. දන්නේ ඉතින් මේක මොකක්ද කියලා. එතකොට මේ ඇමතිතුමා මේක රජයක් හැටියට වගකීම් බාරගත්තා. ඔව් බාරගත්ත ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් කොහොමද? වෙන මම වෙන ඇමතිවරුන් නම් දැකලා නැහැ. එතුමා කිව්වා මම බාරගන්නවා. මම බාර ගන්නට වෙන අය නම් බාරගත්තේ නැහැනේ. ඉතින් පිටරටවලත් අපි දකින්නේ මල්ලි දැන්. මොකද පෙරදිග බවක්තරි මොකද පුරුත් මේ අල් කයිඩා නැත්නම් මේ හමාස් ඉස්බුල්ලා මේ බොකෝ හරම් ඔය කට්ටිය කියනවා අපි බාර ගන්නවා වගකීම කියලා. අපි දැකලා තියෙන්නේ ඒව තමයි පිටරට. නමුත් ප්‍රථම වතාවට තමයි මම දැක්කේ වයි ආසු ප්‍රහාරේ කවුරු අධිකම බාර ගන්න නෑ කියලා කිව්වේ. මම මේ නිර්භීතකම නම් ගරු කරනවා. එතුමා කියනවා මම වගකීම් බාර ගන්නවා කියලා කිව්වා. කිව්වා පහවදාම ගියා මම පහවදාද එදාමද කිව්වා. එදාම ගියා. ඉතින් එදාම ගිහිල්ලා තියෙනවා. ඉතින් පාස්කු ප්‍රහාරේ නම් ආයෙ මල්ලි දවස් දෙකක් පහුවෙලා නේද? බාර ගන්න කිව්ව තාම කවුරු බාර ගත්තේ නැහැ නේ. මේ අපේ මගේ සහෝදර නළුවෙක් රසපාලිත නායකකාරගේ පුත්‍රයා ඒකට අපේ විජේකුමාර මහත්මයාගේ ඔක්කොවත් කියනවා. එනේ ඉතින් මම හිතන්නේ ඔවුන් මේක සැලසුම් කරා කියලා මම හිතන්නේ.